ආයුබෝවන් වලපතුරනේ හරිබාර YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක අදත් මම ඔයාලට ගන්න තියෙනවා යතුරු පැදි 10ක් ගැන. අද ලිස්ට් එක ගැන කියනවා නම් අද ලිස්ට් එකේ තියෙන්නේ වෙනද වගේම සාමාන්‍ය පෙළ ගණන් යටතේ අලෙවි කරන යතුරු පැදි 10ක් තමයි අද ලිස්ට් එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු අද ගෙනල්ලා තියෙන යතුරු පැදි 10 මොනවද කියලා. පල්ස් 150 වර්ග යතුරු පැදි දෙකක් තියෙනවා. ඩිමාක් DTM, Hero i Spartan, CB4, Suzuki Bandit, Chally, Discovery, GN 125, TVS Strix මේ තමයි අද ගෙනල්ලා තියෙන යතුරු පැදි 10. මේ යතුරු පැදි 10 අතුරින් ඔයා එක යතුරු පැදයක් කරේ හොයන කෙනෙක් නම් විරික වසන තප්පරේ දක්වා ඉඳලා ඉන්න වගේ යතුරු පැදි මේ අතර තියෙන්න පුළුවන් නිසා වටිනා වාහන අඩුවට මිලදී ගන්න හරිපාර YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට පැත්තෙන් තියෙන bell icon එක තෝල් දාලා තියාගත්තොත් මේ දාන හැම වීඩියෝක්ම notification එක කරා ඔයාලා ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. අංක 10 අංකවල තියෙනවා සුපිරිම කන්ඩිෂන් තියෙන පල්සර් 150ක් ගැන. ඉතින් මේ බයික් එක ගැන කියනවා නම් බයික් එකේ කන්ඩිෂන් එක හිතාමත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් එක හිතාමත් හොඳ තත්ත්වයක තියෙනවා. සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 3,95,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ෆිනන්ස් පාස් කරනත් සලසා ගන්න අවස්ථාව තියෙනවා. දුරකථන කැමන් යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. අංක 9 අංකවල තියෙනවා ඩිමාක් DTM 150 වර්ගයේ බයික් එකක් ගැන. ඉතින් මේ බයික් එකේ කන්ඩිෂන් තත්ත්වය තමත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් තත්ත්වය සහ දාමට තත්ත්වය තමත් හොඳ තත්ත්වයක තියෙනවා. සියලුම ලේකෙවිලිත් ඔක්කොම නිරවුල්ව තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. බයික් එක දැනට තියෙන්නේ ගාල්ල අම්බලන්ගොඩ තමයි මේ බයික් එක තියෙන්නේ. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 2,95,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේකත් මම ඇටින් දුරකථන කියලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ බයික් එක මිලදී ගන්න පුළුවන්. අංකාට අංකරව තියෙනවා Hero i Smart වර්ගයේ බයික් එකක් ගැන. මේ බයික් එක 2007 වර්ෂය තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බයික් එකේ කන්ඩිෂන් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. අලුතම ස්ටාර්ට් මෝටර් දාලා තියෙනවා. ඒ වගේම ටැංකියත් හොඳ තත්ත්වයක තියෙනවා. බොඩි කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 2,25,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන කැමන් යටින් දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ බයික් එක මිලදී ගන්න පුළුවන්. අංක 7 අංක 4 වගේ තියෙනවා Suzuki Bandit 250S වර්ගයේ බයික් එකක් ගැන. ඉතින් මේ බයික් එකේ කන්ඩිෂන් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් එක තමත් හොඳ තත්ත්වයක තියෙනවා. ටයර් කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයක තියෙනවා. ඔරිජිනල් CD යුනිට් එක දාලා තියෙනවා. ඒ වගේම බයික් එක දැනට තියෙන්නේ මාතර වලස්මුල්ල ප්‍රදේශයේ තමයි මේ බයික් එක තියෙන්නේ. ඔරිජිනල් පොත ඇතුළු සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 7,20,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන කැමන් යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඒ වගේම මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ බයික් එක මිලදී ගන්න පුළුවන්. අංක 6 අංකවල තියෙනවා රනමොටෝ GN 125 වර්ගයේ බයික් එකක් ගැන. ඉතින් මේ බයික් එක ගැන කියනවා නම් බොඩි කන්ඩිෂන් එක 95ක වගේ කන්ඩිෂන් එකක් තියෙනවා. ටයර් කන්ඩිෂන් එක ගැන කියනවා නම් ඉස්සරහට අරක 100 හොඳයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පස්සට අරක 90ක වගේ කන්ඩිෂන් එකක් තියෙනවා. ඉතින් බැටරියත් හොඳම තත්ත්වයක තියෙනවා. සෙල්ෆ් ස්ටාර්ට් වැඩ කරනවා. මීටර් ලයිට් සියල්ලම වැඩ කරනවා. ඔරිජිනල් Suzuki Silencer සහ නිකල් අයිටම් දාලා තියෙනවා. ඒ වගේම බයික් එක දැනට තියෙන්නේ පානදුර තමයි මේ බයික් එක තියෙන්නේ. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 2,25,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන කැමන් යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. අංක 5 අංක 5 තියෙනවා TVS Strix වර්ගයේ ස්කූටියක් ගැන. ඉතින් බයික් එකේ කන්ඩිෂන් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් එක තමත් හොඳ තත්ත්වයක තියෙනවා. සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. බයික් එක දැනට තියෙන්නේ ඇහැලියගොඩ තමයි මේ බයික් එක තියෙන්නේ. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 1,65,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඔයා ෆිනන්ස් එකක් දාලා ගන්න නම් ඩවුන් පේමන්ට් එක විදිහට රුපියල් 55,000ක් කියලා ඔයාලට ෆිනන්ස් එක දාගන්න පුළුවන්. දුරකථන කැමන් යටින් දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ බයික් එක මිලදී ගන්න පුළුවන්.
අංක 4 තියෙනවා 150cc වර්ගයේ බයික් එකක් ගැන. මේ බයික් එක 2011 වර්ෂය තමයි ඇවිල්ලා තියෙන්නේ. බයික් එකේ කන්ඩිෂන් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් එක තමත් හොඳ තත්ත්වයක තියෙනවා. ටයර් කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයක තියෙනවා. සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. බයික් එක දැනට තියෙන්නේ හංවැල්ල වග තමයි මේ බයික් එක තියෙන්නේ. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 3,45,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන් යටින් දාලා තියෙන මුද්‍රකතන අංකයේ වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. අංක 3 තියෙනවා CB4 වර්ගයේ බයික් එකක් ගැන. මේ බයික් එක ගැන කියනවා නම් බොඩි කන්ඩිෂන් එක 75ක වගේ කන්ඩිෂන් එකක් තියෙනවා. එන්ජින් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. ටයර් කන්ඩිෂන් එක ගැන කියනවා නම් ඉස්සර ටයර් එක 95ක වගේ කන්ඩිෂන් එකක් තියෙනවා. පස්ස ටයර් එකත් 95ක වගේ කන්ඩිෂන් එකක් තියෙනවා. කාබලියුටර් ටියුන් අප් කරලා තියෙනවා. ෆෝක් කොයිල් සීල් ගහලා තියෙනවා. ඒ වගේම බයික් එක දැනට තියෙන්නේ මීගමුවේ තමයි මේ බයික් එක තියෙන්නේ. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 5,00,000 මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. අංක 2 තියෙනවා චැලියක් ගැන. හිරික මේ බයික් එක තමයි අද ලිස්ට් එකේ තියෙන අඩුවටම මිලදී ගන්න තියෙන බයික් එක. හිරික ලයිසන්ස් ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ 2004 දක්වා තමයි කරලා තිබ්බේ. හිරික පරණ කොලේ තියෙනවා ලයිසන්ස් එක කරගන්න පුළුවන් කියලා තමයි මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. 50cc එන්ජින් එක තියෙනවා. සිරම ලයිට් වැඩ කරනවා. බයික් එක දැනට තියෙන්නේ ගාල්ලේ තමයි තියෙන්නේ. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 65,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. අංක 1 තියෙනවා ඩිස්කවරි 125 වර්ගයේ බයික් එකක් ගැන. ඉතින් මේ බයික් එක ගැන කියනවා නම් මේ බයික් එකේ කන්ඩිෂන් එක සුපිරිම තත්ත්වයේ තියෙනවා. එන්ජින් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. ඔරිජිනල් වාහනයක් හොයන කෙනෙකුට වටිනා වාහනයක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අඩුපාඩු කිසිවක් නොමැති බයික් එකක් කියලා සඳහන් කරලා තියෙනවා. බයික් එක දැනට තියෙන්නේ නුවර තමයි තියෙන්නේ. ඔයාලට මේ බයික් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 2,70,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බයික් එක මිලදී ගන්න. ඉතින් අදත් මම ඔයාලට ගෙනාවා එකම වීඩියෝ එකක් තුල නරඹන්න පුළුවන් යතුරු පැදි 10ක් ගැන. මේ වීඩියෝ එක හොඳයි කියලා තමයි ලයික් එකක් දාලා ඔයා හොයන යතුරු පැදිය පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක තවත් කාට හරි වැදගත් කියලා තනම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ සාල්ට දිගටම බලන්න පුළුවන් යට තියෙන subscribe බටන් ක්ලික් කරලා subscribe කරලා තියාගත්තොත් ඊට පැතින් තියෙන bell icon එක තෝල් දාලා තියාගත්තොත් මෙතන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයග ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි ආයෙත් මේ හම්බෙමු. ඔයාලට සුබ දවසක්.